කාර්දරයක් උන්නේ. දෙවෙනි පාර තමයි යන්න. මාතයකින් තමයි ඉස්සරම ගියේ. මාතයක තමයි වාසනාව ගෙනාවේ. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ජීවිතේ හැමදාමත් හීන තියෙනවා. ඒ හීන ඉටු කරගන්න ගොඩක් අය උත්සාහ කරනවා. ඒ අතර සමහර අය උත්සාහ කරන්නේ විදේශගත වෙලා තමන්ගේ හීන වලට පණ දෙන්න. එහෙම විශ්වාසයෙන් රටේම අය රට යන තැන තමයි මාතා විදේශ රැකියා ආයතනය කුරුණෑගල. අද අපි ඉන්නේ එතන. අපි සූදානම් අද දවසේදී ඔබට වැදගත් වන ඇත්තටම රට යනකොට තියෙන දේවල් සම්බන්ධව, එතකොට විශ්වාසයෙන් කොහොමද රට යන්නේ, ඒ විශ්වාස බැඳීම කොයි වගේද කියන කාරණා සම්බන්ධව අවධානය යොමු කරගෙන කතා බහ කරන්න. අද අපිත් එක්ක ඉන්නවා මාතා විදේශ රැකියා ආයතන නියෝජනය කරමින් නදුනි හසන්තිකා. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම ඉන්නවා අනුෂා මදුමාලිත්. අයිබෝන්. නදුනි, මම දැනගන්න කැමතියි මාතා විදේශ රැකියා ආයතනය ඔබ කියන්නේ රැක්මෙන් මවකමෙන් කියලා. ඒ ආකාරයෙන් විශ්වාසයෙන් අපේ රටේ ජනතාව රට ගියාම ඔය රැක ගන්නවද? අනිවාර්යෙන්ම රැක ගන්නවා. ඒකම තමයි මාතා කියලා නම තියලා තියෙන්නේ. අම්මෙක්ට දරුවෙක් කියන්නේ වටින දෙයක් නේ. ඒ වගේ තමයි අපිට. අපේ ආයතනය හරහා විදේශගත වෙන්න එන කට්ටිය අපිට ඒ තරම්ම වටිනවා. ඉතින් ඒකට උදාහරණ තමයි මේ අපිත් එක්ක ඇවිල්ලා කතා බහට එකතු වෙලා ඉන්නේ. අනුෂා මදුමාලි. ගෙවල් කොහෙද? මං මාතලේ. හරි. මීට කලින් රට ගිහලා තියෙනවද? ඔව් ඒත් මාතයකින්ම තමයි. කොහෙද ගිහලා තියෙන්නේ? සෞදි. අවුරුදු කීයක් හිටියද? අවුරුදු 2ක් හිටියා. කොහොමද දැන් මාත එක්ක විශ්වාස කරලා මාතකින් ඔබ සෞදි රාජ්‍යයට යනවා, එහි ගෙදරක වැඩ කටයුතු කරනවා. කොහොමද මේ මට පොඩ්ඩක් කියන්නකෝ විස්තර ටික. කොහොමද? හොඳයිද? සැලකුම් හොඳයිද? වැඩ කරනකොට කරදරයක් වුණාද? නැත්නම් හොඳින් වැඩ කළාද? අපි විස්තර ටික. මාතයකින් තමයි ඉස්සරම ගියේ. ඊට පස්සේ සෞදි ගියා. සෞදි ගෙදරත් හොඳයි. කාර්දරයක් උන්නේ. ඊට පස්සේ ඇවිල්ලා දෙවෙනි පාර තමයි යන්න. හරි. දැන් සමහර වෙලාවට ගොඩක් අය රට යනවා ගුවහම පොඩි බයක් එනවනේ හිතට. පළවෙනි පාට රට යනවා ගුවහම පොඩි තිගැස්මක් එනවා. අපි නොදන්න රටක, නොදන්න ගෙදරක, නොදන්න භාෂාවක් කතා කරලා සමහර වෙලාවට කැම්බීම් වුණත් නොදන්න කැම්බීම් වෙන්න පුළුවන්. අපිට හදන්න තියෙන්නේ, කන්න බොන්න තියෙන්නේ. එතකොට දැන් මාතා එකෙන් එහෙම නැත්නම් මාතා විදේශ රැකියා ආයතනයේ මේ සියල්ල निराකරණය කළ දුන්නද? යන්න කලින් බය නැති කරලා දුන්නද? ඔව් ට්‍රේනින් එකක් දුන්නා. ස්ටාෆ් එක කියා දුන්නා මෙහෙමයි සෞදි අරාබියේ මෙහෙමයි කියලා. ඒ විශ්වාසෙ මත ගියා. ගියාට පස්සේ මොකද හිතුනේ ඔයාට හිට? ඒ ගෙදර හම්බුනහම ගෙදර හොඳයි. ටික කාලයක් වැඩ කටයුතු කරනවා. කොයි වගේ හැඟීමක්ද ඔයාට තියෙන්නේ? ඒ ගෙදර කට්ටියත් හොඳයි. බයක් හිතුන්නේ නැහැ. ඒතර ලංකාවට ඇවිල්ලා ආයෙත් සැරයක් මාතා විදේශ රැකියා ආයතනය තෝරගන්නවා රට යන්න. දැන් කොහෙටද යන්න හදන්නේ? දැන් යන්නේ කුවේට්. ඇයි කුවේට් යන්නේ? සෞදි ගිහිල්ලා ඉඳලා අවුරුද්දක් වැඩ කරපුව ඔබ ඇයි කුවේට් යන්නේ? පඩිය හොඳයි. පළවෙනියටම ඕන කෙනෙක් බලන්නේ පඩියනේ. එතකොට ඉහළ වැටුපක් ලබා ගන්නවා නම් කුවේට් වලට යන්න ඕන. වෙන මොනවද තියෙන හොඳ? ආයතනයෙන් යන රාජ්‍ය ගැන විස්තර කරනවා. කුවේට් රාජ්‍යයේ ලංකාවේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඔයාලට දැන් කුවේට් වලට යන්න ඕන කාරණා කීපයක් තියෙන. එකක් තමයි වැඩි වැටුපක්. දෙවෙනි කාරණාව මේ ගෙදර ඉන්නා වගේ ඉන්න පුළුවන් ලංකාවේ ගොඩක් ඉන්නේ හින්දා. එතකොට මේ දැනුම ආවේ කොහොමද? ආයතනයෙන් පුහුණුවක් ලබා දෙනවා. ගනුදෙනු කරන විදිය, කෑම බීම ගැන අපිට ෆුල් ට්‍රේනින් එකක් දෙනවා. භාෂාව ගැන? ඔව් භාෂාව ගැන කියා දෙනවා. ඒකින්ද තමයි මෙච්චර මේ දේවල් ටිකක් එකතු වෙලා තියෙන්නේ සහ සතුටින් නැවත වතාවක් මාතා විදේශ රැකියා ආයතනය හරහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඇය. නැවත වතාවක් නදුනින් අහන්න මේ කාරණාව සම්බන්ධව. සමහර වෙලාවට මෙතන එක්ස්පීරියන්ස් තියෙන අය එන්න පුළුවන්. නැති අය එන්න පුළුවන්. ඒතර මේ දෙගොල්ලොම රට යවනකොට මේ අයට නිසි පුහුණුවක් දෙන්න ඕන, නිසි විධිවිධාන දෙන්න ඕන. මේ අය සකස් කරලා තමයි යවන්න ඕනේ. සිටුේෂන් එකට ගැලපෙන්න. මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ? ෆස්ට් ටයිම් කෙනෙක්ට යනවා නම් එයා කොහොම වෙලාවකවත් රට ගැන දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැනේ. දැන් අපි වුණත් ඉස්ලාම් රටකට යද්දී අපි රට පිළිබඳව දන්නේ නැහැ. කොහොමද ගිහින් ඉන්න ඕනේ, හැසිරෙන්න ඕනේ විදිය කොහොමද ඒව මොකුත් දන්නේ නැහැ. හැබැයි එක්ස්පීරියන්ස් කෙනෙක් යද්දී එයාට සාමාන්‍ය දැනුමක් තියෙනවා. හරි මම මේ රටේ හිටියේ මේ විදිහට. එතකොට මම මේ රටට ගිහිල්ලා ඉන්න ඕනෙත් මේ විදිහට කියන්න දන්න. විශේෂම දේ භාෂාව. අරාබි රටකට ගිහින් ආවා කියන්නේ එයාට යම්කිසි දැනුමක් තියෙනවා භාෂාව ගැන. එතකොට එයාට අලුත් රටකට යද්දී ඒ භාෂාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.
ෆස්ට් ටයිම් යන කෙනෙක්ට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබ්බහම ප්‍රමාණවත්. දැන් මේ යනකොට අපි බොහෝ විට කාන්තාවන්ට ආරාධනා කරන්නේ එක්ක ගෘහපාලකවරියන්, එක්කෝ එහෙම නැත්නම් ගෘහ කෝකිවරියන්, එහෙම නැත්නම් දරුවන් බලා ගන්න ආදරණීය මෑණිවරුන්ට. දැන් මේ අයගේ මුදලක් අය කරනවද මාතා විදේශ රැකිය ආයතනය? නැහැ. අද පෙරදිග යන කට්ටියන්ට මුදලක් අවශ්‍ය නැහැ. ඒ සෑම වියදමක්ම අපේ ආයතනය හරහා කරලා දෙනවා. එයාගේ පාස්පෝර්ට් එක තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. පාස්පෝර්ට් එක නැත්නම් අපි පාස්පෝර්ට් හදලා තියෙනවා. එතකොට ෆස්ට් ටයිම් රට යන කෙනෙක්ට අපි ට්‍රේනින් එක අපේ වියදමෙන් කරලා දෙනවා. එතකොට යන රට යන ඕනම කෙනෙක්ට මෙඩිකල් එක ඒ හැම වියදමක්ම අපෙන් කරලා දෙනවා. බියුරෝ එක, යාළගේ ඉන්ෂුරන්ස් එක, එතකොට යාළගේ ටිකට් ඒ හැම වියදමක්ම ආයතනයේ වියදමෙන් අපි යාළට කරලා දෙනවා. ලංකාවේ ගොඩක් ඉන්න, ලංකාවේ වැඩිපුරම ඉන්න. එහෙම කිව්වොත් හරියටම හරි. විශ්වාසයෙන් ඉන්න පුළුවන්, ඉහළම වැටුප් ලැබෙන, සතුටින් වැඩ කරන්න පුළුවන් රටක් තමයි කුවේට් කියලා කියන්නේ. කුවේට් වලට රැකියා 1000ක් මාතා විදේශ රැකියා ආයතනට ඇවිල්ලා. ඔව්. ඔක තමයි අපේ ආරංචිය. අපිට කියන්නකෝ මොන වගේ රැකියා තියෙන්නේ, කොහොමද අපි අයදුම් කරන්නේ, අද හෙටම එන්න ඕනද? අද හෙටම අදම ඇවිල්ලා ආයතනයේ ලියාපදිංචි වෙන කට්ටියන්ට ගොඩක් හොඳයි. මොකද රැකියා 1000ක් කියන්නේ ලංකාවේ ඉන්න කට්ටියන්ට පොඩි ප්‍රමාණයක්. රට යන බලන ප්‍රමාණය ඊට වඩා වැඩිනේ. හැබැයි මේ අවස්ථා 1000ක් කවුරු හරි කෙනෙක් ගන්නවා කියන්නේ එයාට එතනින් එහාට ජීවිතේ හිතන්න දෙයක් නැහැ. හැමදේම සාර්ථක කරගන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙනවා කියන්නේ. අපේ ගෙදර ඉන්නේ මහත්තයයි අම්මයි බබාලා දෙන්නයි. බබාලගේ අනාගතය වෙනුවෙන් තමයි රට යන්නේ. මාත් එක තමයි වාසනාව ගෙනාවේ. මාත් එක තමයි ලැබින්නේ. සාමාන්‍යයෙන් ජීවිතේ කෙනෙක් කියනවා නම් කවුරු හරි ඉඳ මට වාසනාවක් උදා වුණා, ඒක තමයි මගේ ලැබීම කියලා. මේ වගේ අය ඒ කතාව කියනවා. ඒ විශේෂ හේතුවක් තියෙනවා. මාතා විදේශ රැකියා ආයතනට ආවහම විශ්වාසයෙන් රට යන්න පුළුවන්. මාතා විදේශ රැකියා ආයතනය මවකමෙන් තමයි රැකගන්නේ. ඒක නිසා ඒ විශ්වාසය සහ ඒ රැකීම නිසා, ඒ ආරක්ෂාව නිසා ඒ අයගේ හැමතිස්සෙම හිතේ තියෙන්නේ, මනසේ තියෙන්නේ මාතා තමයි ඒ අයට වාසනාව ගෙනාවේ කියන එක. ඒ ලැබීම ලබා දුන්නේ මාතා කියන එක. ඒ නිසා මම විශ්වාස කරනවා මාතා කියන්නේ විශ්වාසයෙන් රටේ හැමෝටම රට යන්න පුළුවන් තැන. රට ගියත් ඔබේ ෆැමිලි එක ඔබත් දෙන්නම රකින්නවා ආදරෙන් මවක් මගේ.